අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ අන්බොක්ස් කරන්න HP බ්‍රෑන්ඩ් කියන ගේමින් ලැප්ටොප් එකක්. මම සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මට සපෝට් එකක් දෙන්න. මගේ අඩුපාඩු තියෙනවා නම් වීඩියෝ වල කමෙන්ට් බොක්ස් එකේ දාන්න අමතක කරන්න එපා. HP කම්පැනි එක ඔමෙන් වගේම වික්ටර්ස් යන බ්‍රෑන්ඩ් නේම් දෙකින්ම ගේමින් ලැප්ටොප් ඩෙස්ක්ටොප් දෙකම ඒගොල්ලෝ නිකුත් කරනවා. මම දැන් අන්බොක්ස් කරන්න හදන්නේ HP Omen 16 කියන 2025 අවුරුද්දේ රිලීස් කරපු ගේමින් ලැප්ටොප් එක. අපි දැන් අන්බොක්ස් කරලා බලමු කොහොමද බොක්ස් එක ඇතුලේ තියෙන්නේ මොනවාද මොන වගේ දේවල්ද තියෙන්නේ ඩොකියුමන්ට්ස් මොනවද තියෙන්නේ අපිට හම් වෙන ඇක්සසරිස් මොනවාද කියලා අපි බලමු දැන්. ලැප්ටොප් එකේ බොක්ස් එක ඇස්සේ තව බොක්ස් එකක් තිබුණා. ඒ බොක්ස් එක ඇස්සේ තමයි තිබුණේ පවර් කේබල් එක ඒ වගේම චාර්ජ් එක. මේ ලැප්ටොප් එකට 230 වොට් තියෙන චාර්ජර් එකක් තමයි හම්බෙන්නේ. මේ චාර්ජර් එක ෆාස්ට් චාර්ජින් සපෝට් කරන චාර්ජ් එකක්. ඒ වගේම මේ ලැප් එක බිංදුවේ ඉඳන් 50 වෙනකන් චාර්ජ් කරන්න විනාඩි 30ක් විතර තමයි යන්නේ. ඒ වගේම බිංදුවේ ඉඳන් 100% චාර්ජ් කරන්න යන්නේ විනාඩි 75ක් වගේ සුළු කාලයක්. මේ ලැප් එකේ තියෙන තව දෙයක් තමයි මේ ලැප් එක USB-C සපෝට් කරන හින්දා USB-C හරහාත් මේ ලැප් එක චාර්ජ් කරගන්න පුළුවන්. ඔව් දැන් මම මේ ගන්න යන්නේ ලැප් එක. මේ ලැප් එක සාමාන්‍යයෙන් කිලෝ 2යි ග්‍රෑම් 450ක් වගේ බරක් තියෙනවා. ලැප් එකේ සේෆ්ටි එකට කාඩ්බෝඩ් වලින් හදපු තිබුණා සේෆ්ටි ගාඩ් එකක්. ඒ දෙකත් අයින් කරලා අපි දැන් බලමු ලැප් එක කොහොමද අපිට බලා ගන්න පුළුවන් කියලා. ඒකේ තව සේෆ්ටි එකට තව පැකින් එකක් දාලා තිබුණා. ඒ පැකින් එකත් අපි ගලවලා බලමු කොහොමද තියෙන්නේ කියලා ලැප් එක දැන්. අපිට දැන් බලන්න පුළුවන් ලැප් එකේ ලිඩ් එකේ ගහලා තියෙනවා ඔමෙන් කියලා ලෝගෝ එක සෙන්ටර් එකට වෙන්න. මගේ channel එක subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරලා මට support එකක් දෙන්න. ඒ වගේම මගේ අඩුපාඩු මොන හරි තියෙනවා නම් comment box එකේ දාන්න. HP සමාගම large cooling fan දෙකකුත් multi heat pipe පාවිච්චි කරලා තමයි මේ laptop එක cooling system එක හදලා තියෙන්නේ. දැන් laptop එකේ lid එක open කරලා බලමු කොහොමද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ මොන වගේ දේවල්ද කොයි වගේද keyboard layout එක කියලා අපි බලමු. lid එක open කළාම මට බලා ගන්න පුළුවන් වුණා display එකයි keyboard එකයි අතර මැදට ඒගොල්ලෝ paper එකක් තියලා තමයි lap එකේ වෙලා තිබුණේ. power on කරලා බලමු දැන් කොහොමද අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ කියලා. මේ laptop එකේ display ගැන කතා කරොත් 16 inch IPS 240 Hz display එකක් තමයි එන්නේ. මාර quality display එකක් මේකේ බලා ගන්න පුළුවන්. මේ laptop එකේ keyboard එක ගැන කතා කරොත් 4 zone RGB backlight keyboard එකක් තමයි හම්බෙන්නේ. ඒ වගේම මේ keyboard එක full size keyboard එකක්. මේ laptop එක අපි ගන්නකොටම අපිට Microsoft Windows 11 Home pre-install කරලා තමයි දෙන්නේ. දැන් මට තියෙන්නේ මේ කම්පියුටරේ Windows setup කරගන්න තමයි. Windows setup කරගන්න ගැන මම ලොකුවට මේකේ කතා කරන්නේ නැහැ. එහෙම කාට හරි දැනගන්න ඕන නම් මම වෙනත් වීඩියෝ එකකින් ගේන්නම්. එහෙම අවශ්‍ය නම් කමෙන්ට් බොක්ස් එකේ දාන්න. මම එතකොට අලුත් වීඩියෝ එකකින් Windows setup කරන එක ගැන සම්පූර්ණ වීඩියෝ එකක් මම අරන් එන්නම්. මේ laptop එකේ USB type A port 3ක් බලා ගන්න පුළුවන්. ඒ වගේම USB type C port එකක් බලා ගන්න පුළුවන්. headphone jack එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම RJ45 port එකකුත් බලා ගන්න පුළුවන්. මේකේ මං ඉස්සෙල්ලා කලින් පාර කිව්වා වගේ මේකේ තියෙන USB type C port එකෙන් ලැප් එක charge කරගන්න උනත් උගලන්ට පුළුවන්. මේ laptop එකේ specification ගැන කතා කළොත් මේ laptop එකට AMD Ryzen 9 8940HX processor එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේ processor එක 5.3 GHz max boot clock එකක් එක්කම 16 core 32 threads වලින් බලා ගන්න පුළුවන්. මේ laptop එකේ RAM එක 32GB RAM එකක් වගේම 1TB SSD hard එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම Nvidia GeForce RTX 5060 8GB
වීජයකින් තමයි බලගැන්වෙන්නේ. තැංකිව හැමෝටම මගේ මේ වීඩියෝ එක බැලුවට ඒ වගේම පුළුවන් නම් ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරන්න බලන්න මට සපෝට්ටයක් විදියට.